ගොඩක් අය බර අඩු කරගන්න උත්සාහ කරලා දවස් 2-3කින් ඒක අත්හරිනවා. ජිම් යන එක හෝ කෑම පාලනය කරන එක එකපාරටම කරන්න ගියාම ඒක ලොකු පීඩනයක් වෙන්න පුරුවන්. හැබැයි සති 2ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ ඇඟේ පැහැදිලි වෙනසක් දකින්න පුරුවන් ස්වාභාවික ක්‍රමයක් තියෙනවා. මේකට මිලාදික කෑම වර්ග හෝ ජිම් මෙම්බර්ෂිප් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන්නේ අපේ එදිනදා ජීවිතයේ තියෙන පුරුදු කිහිපයක් පියවර 5ක් යටතේ ක්‍රමවත්ව වෙනස් කරගන්න එක විතරයි. తాවකාලිකව කරන දැඩි කැපකිරීම වලට වඩා අපේ දෛනික රටාව පොඩ්ඩක් වෙනස් කරන එකෙන් තමයි සාර්ථකව බර අඩු කරගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි පියවර පටන් ගන්නේ උදේ නැගිට ගමන්. අපිට තිබහ දැනනකොට ඒක බඩගින්න කියලා අපි රවටෙන්න පුළුවන්. ඒ නිසා උදේට වතුර වීදුරු 2ක් බොන එකෙන් අනවශ්‍ය බඩගින්න පාලනය කරගන්න පුළුවන්. ඊළඟට දාස පුරාම බොන පැණි බීම, පැකට් කරපු ජූස් සහ සීනි දාපු කෝපි වර්ග සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒ වෙනුවට වතුර, සීනි රහිත තේ හෝ බ්ලැක් කොෆි විතරක් පාවිච්චි කරන්න. එක බීම බෝතලයක සීනි තේ හැඳි 8ක් හෝ 9ක් තියෙන්න පුරුවන්. මේක අපේ ඇඟට දරා ගන්න බැරි සීනි ප්‍රමාණයක්. මේ දියර චලරි වලින් බඩ පිරෙන්නේ නැති වුණාට ඇඟට එකතු වෙන ශක්තිය කෙලින්ම බඩේ තෙල් විදිහට තැන්පත් වෙනවා. ඒ නිසා බීම වර්ග පාලනය කරන එකෙන් විතරක්ම බඩගින්න ඉන්නේ නැතුව දවසකට ඇඟට යන කැලරි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන්. අපි ඝන ආහාර ගන්නකොට බත් හෝ නූඩල්ස් වගේ දේවල් සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ නෑ. හැබැයි ඒ ප්‍රමාණයන් බැලන්ස් කරගන්න එක අනිවාර්යයි. ඔයාගේ කෑම පිඟාන මේ විදියට සකස් කරගන්න. පිඟානෙන් 50 භාගයක් එළවලු, 25ක් භාගයක් ප්‍රෝටීන් සහ ඉතිරි 25ක් භාගයක් විතරක් බත් වෙනුවෙන් වෙන් කරන්න. බිත්තර, මාළු, පරිප්පු වගේ ප්‍රෝටීන් වැඩිපුර ගන්නකොට කෑම වේල අතරතුර එන බඩගින්න සහ විවිධ දේවල් කන්න තියෙන ආසාව පාලනය වෙනවා. ඒ වගේම කෑම කන වෙලාවට ටීවී එක හෝ ෆෝන් එක බලන එක නවත්තන්න ඕන. එහෙම නැති වුණාම අපි කොච්චර ප්‍රමාණයක් කනවද කියලා අපිටම දැනෙන්නේ නැහැ. කෑම එක ගැන අවධානයෙන් හිමීට හපලා කන්න පුරුදු වෙන්න. මේකින් ඇඟට බඩ පිරුණු බව දැනෙන සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. පිඟානේ භූමිතිය නිවැරදි කරගෙන කෑම ගැන අවධානය යොමු කිරීමෙන් කැලරි ගණන් කරන්නේ නැතුවම ප්‍රමාණවත් පරිදි ආහාර ගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණය ව්‍යායාම. බඩ අඩු කරගන්න නම් අනිවාර්යයෙන්ම ජිම් එකකට ගිහින් මහන්සි වෙන්නම ඕන කියලා නීතියක් නැහැ. දවසට විනාඩි 30ක් ටිකක් වේගයෙන් අවදින්න. මේක අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය සක්‍රිය කරන්න හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම කෑම වේලකට පස්සේ ඇවිදින එක කෑම දිරවීමට උදව් වෙනවා වගේම උදේ කාලයේ ඇවිදීම මානසික ප්‍රබෝධයටත් හේතු වෙනවා. සතියකට එක දවසක් ලොකු ව්‍යායාමයක් කරනවට වඩා දිනපතා කරන මේ වගේ සරල ක්‍රියාකාරකම් බර අඩු කරගන්න ගොඩක් බලපානවා. 4 වෙනි පියවර තියෙන්නේ රාත්‍රී කාලයේදී. හවස් වෙද්දී අපේ ඇඟේ කැලරි දහනය වෙන වේගය ස්වාභාවිකවම අඩු වෙනවා. ඒ නිසා රාත්‍රී 8 වෙනිද කලින් කෑම කාලා ඉවර කරන්න. රෑ වෙලා ගන්න කැලරි දහනය නොවි තෙල් විදිහට තැම්පත් වෙන්න තියෙන ඉඩ වැඩි. නිින්ද අඩු වුණාම ඇඟේ හෝමෝන අසමතුලිත වෙලා පහුවෙනිදාට පැණි රස කෑම කන්න තියෙන ආසාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පැය 7-8ක නිින්දක් අනිවාර්යයි. රෑ 10ට විතර ලොකු බඩගින්නක් ආවොත් ස්නැක්ස් වෙනුවට උණු වතුර වීදුරුවක් හෝ පළතුරු කැබල්ලක් විතරක් පාවිච්චි කරන්න. බර අඩු වෙන්න නම් අපේ ඇඟට ආහාර දිරවීමට සහ තැම්පත් වී ඇති ශක්තිය වැය කිරීමට નિયમિત විවේක කාලයක් ලබා දිය යුතුයි. අවසාන පියවර තමයි නොකඩවා මේ දේවල් කිරීම. එක වේලක් වැරදුනා කියලා මුළු ප්ලෑන් එකම අත්හරින්න එපා. දින 14ක් එක දිගට මේ පුරුදු ටික අනුගමනය කරන්න. ඇඟේ තැන්පත් වෙලා තියෙන මේ දේ දහනය වෙන්න පටන් ගන්නේ මේ වගේ අඛණ්ඩ උත්සාහයකින් පස්සේ. වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන පුරුදු ටික හැමදාම පුරුතක් විදිහක කරන්න උත්සාහ කරන්න. පරිපූර්ණ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි දිනපතා මේ දේවල් කිරීමෙන් තමයි තරාතියේ බර අඩු වෙන එක තීරණය වෙන්නේ. මේ පුරුදු ටික සදේකක් අනුගමනය කරනකොට ඔයාගේ ඇඟට සැහැල්ලුවක් දැනෙනවා වගේම පරණ ඇඳුම් බුරුල් වෙන එක සහ තරාතියේ බර අඩු වෙන එක ඔයාටම දකින්න පුළුවන් වෙයි. එහෙනම් හෙට උදේ වතුර වීදුරු 2කින් මේ දින 14 ආරම්භ කරන්න. ස්වාභාවිකව බර අඩු කරගන්නවා කියන්නේ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න. තවත් මේ වගේ ප්‍රායෝගික සෞඛ්‍ය උපදෙස් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මීළඟ වීඩියෝ